සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා චාරිකාව එපිසෝඩ් එකට. ඉතින් මිත්‍රවරුනි මම ඔයාලගෙන් මුලින්ම සමාවිල්ලනවා. හිතුවට වඩා වැඩි කාලයක් ගියාට අලුත් එපිසෝඩ් එකක් ගේන්න. අද පටන් ගන්න හදන්නේ මිත්‍රවරුනි ලූපින් කතාවේ 3 වෙනි සීසන් එකයි. දෙවෙනි සීසන් එක අවසානයේදී අපේ මහත්මා කොල්ලකරු සමත් වෙනවා තමන්ගේ බලගැනීමේ වික්‍රමාන්විතය සාර්ථක ලෙස අවසන් කරන්න. තමන්ගේ තාත්තගේ මරණයට වගකිය යුතු සියලුම දෙනාව සිර ගෙදරට යවන්න එසෑන්ට පුළුවන් වෙනවා. නමුත් මේ සිද්ධි සියල්ලම අවසන් වුණේ එසෑන් පසුපස පොලිසියේ බැල්ම ප්‍රබලව වැටීමෙනුයි. ඉතින් එතනින් ඉදිරියට එසෑන්ගේ ජීවිතේ කොහොම වෙනස් වෙයිද කියන එක අද බලමු චාරිකාව එපිසෝඩ් තුලින්. අද කොටස පටන් ගන්න මිත්‍රවරුනි අතිශය රහස්‍යගත සිදුවීමක් එක්කයි. මේ මුතු හඳුන්වන්නේ බ්ලැක් පර්ල් එක නමින්. ඒකට හැකියාව ලැබිලා තියෙනවා 1847 දී ප්‍රංශයේ තිබිච්ච යුද්ධයක් පවා නවත්තන්න. ඒ නිසාම මේක මිල කළ නොහැකි වස්තුවක් විදියටයි සැලකෙන්නේ. ඉතින් මෙතනදී මේ මුතුව යම් කණ්ඩායමක් මගින් ඔන්න ඔය මනුස්සයාට තමයි බාර දෙන්නේ. 2017 වර්ෂය තුල තමයි අපි මේ වෙනකොට ඉන්නේ. තමන්ගේ ආරක්ෂකයාත් එක්ක වාහනේ නැගලා මෙතනින් පිට වෙලා යද්දී ඔහුට යම් කෙනෙක්ගෙන් දුරකථන ඇමතුමක් එනවා. ඔයා දැම්ම කාර් එකෙන් එළියට බැස්සොත් හොඳයි. කවුද මේ? සෙන්ට්‍රල් පොලිසියෙන්. ඔයා දැනටමත් කාර් එකේ ඉන්නවා නම් ඒකෙන් එළියට බැස්සොත් හොඳයි. මොකද අපි සැක කරනවාගේ ඩ්‍රයිවර් අපරාධ සංවිධානයක් වෙනුවෙන් වැඩ කරනවා කියලා. ඔයා දැම්ම ට්‍රොකෝඩෝ ප්ලාස් එක ගාවින් බහින්න. වෙන කවුද ඉතින් මිත්‍රවරුනි මේ වගේ කෝල් එකක් අරගෙන ඉන්නේ. එතනින් බෑලා මෙට්‍රෝ එකෙන් පිට වෙන්න. ඒකෙන් ඔයාවයි මුතුවයි දෙකම ආරක්ෂා වෙනවා. සවුත් ට්‍රේන් එකේ අන්තිම ස්ටේෂන් එකට යනකම් යන්න. අපේ නියෝජිතයෝ එතනදී ආව හම්බ වෙයි. ඉතින් එසාන් දුන්න මේ ලනු හොඳටම කන මේ මිනිස්සයා එසාන් කිව්ව තැනින්ම ඒ විදියටම බහිනවා. අනතුරුව මෙට්‍රෝ එක අරගන්න ඔය විදියට ඇවිල්ලා ඉන්නකොට වෙස් වලාගත් එසාන් ඔහුට යාබද ඇවිල්ලා ඔය විදියට හිට ගන්නවා. හැබැයි මෙතනදී මේ මිනිස්සයාට මේ කෙනාගෙන පොඩි සැකයකුත් ඇති වෙනවා. ඉතින් මෙට්‍රෝ එකත් ඔය විදියට ආවට පස්සේ දෙන්නම එකම කෝච්චියට ගොඩ වෙනවා. මේ මිනිස්සයා තවමත් අපේ එසාන් දිහා සැකෙන් බලාගෙනයි ඉන්නේ. ඉතින් ඔය විදියට එසාන් තනකින් වාඩි වුණාම අර මිනිස්සත් ඒ දිහා පොඩ්ඩක් බලලා ඔතනින් වාඩි වෙනවා. කෝච්චිය මොකක් ඇතුළකින් ඔය විදියට ගමන් කරද්දී ටික වෙලාවකින් මේ මිනිස්සයා ආයෙත් පිටිපස්සට බලනවා අර පුද්ගලයා ඉන්නවද කියලා. ප්‍රශ්නයක් නැහැ. හිටිය තැනම ඒ විදියටම පේන්නේ ඉන්නවා. එතකොට කවුද ඔය මිනිස්සයාගේ ළඟ ඉන්නේ? ඉතින් කෝච්චිය මේ විදියට උමක ඇතුළෙන් ගමන් කරලා ඉවර වෙලා ඊගා නැවතුම් පොලේ නවත්තනවත් සමග එසාන් අර මිනිස්සයාගේ බීෆ් කේස් එකෙන් මුතුවත් අරගෙන එළියට එනවා. එසාන් එළිය එනකොට තමයි අර මිනිස්සයා දකින්නේ තමන්ගේ බීෆ් කේස් එක දැනටමත් විවෘතව තියෙන බව. ඉතින් එසාන් ඔය විදියට බ්ලැක් පර්ල් එකත් අරගෙන මෙතනින් පිට වෙලා යනවා. ඊගාවට කතාවේ ෆ්‍රේම් එක ඇදෙන්නේ මිත්‍රවරුනි 2021 කාලවකවානුවටයි. එසෑන් මේ වෙනකොට හැම කෙනෙක්ගෙම සැඟවෙච්ච රහස් ජීවිතයක් තමයි ගත කරන්නේ. තමන් ඉන්න ස්ථානෙට ඇවිල්ලා එදා දවසේ ප්‍රවෘත්ති නරඹනකොට දිගින් දිගටම තමන් කරපු දේවල් නිසා තමන්ගේ පවුලේ මුණ දීලා ඉන්න තත්ත්වය එසෑන් හැම දවසකම වගේ මේ විදියට දකිනවා. මේ සිද්ධ වෙන දේවල් නවත්තන්න කාලය දැන් එසෑන්ට ඇවිල්ලායි තියෙන්නේ. මොකද ඔහුගේ ඉවසීම සීමාව ඉක්මවා යනවා. මේ වෙද්දි සුපුරුදු පරිදි ක්ලේයා තමන්ගේ රාජකාරී සිද්ධ කරමින් ඉන්නකොට ඇයට මැසේජ් එකක් එනවා වීතියේ තැඹිලි පාට කුඩේ කියලා. ඉතින් ක්ලේයා බලනකොට එසෑන්ව දකිනවා. ඊට පස්සේ ඉතින් කොහොම කොහමරි ඔය විදියට ටික දුරක් ගියාට පස්සේ එසෑන් ඇවිල්ලා ක්ලේයාත් එක්ක කතා කරනවා. නමුත් ක්ලේයා බොහොම කෝපයකින් තමයි එසෑන් එක්ක ඉන්නේ. මිනිස්සු මේ වෙනකොට රාහුල් සහ ක්ලේයා දිහාත් බලන්නේ අපරාධයක් සිද්ධ කරපු හොරු විදියටයි. ඉතින් සමාජයෙන් එල්ල වෙන මේ තාඩන පීඩන මැත්තේ ක්ලේයා සහ රාහුල් බොහොම අමාරු ජීවිතයක් තමයි ගත කරන්නේ. ඉතින් මේ හැම දෙයකටම විසඳුමක් වශයෙන් එසෑන් කියනවා අපි ප්‍රංශය අතහැරලා තාලා වෙනත් රටකට යන් කියලා. නමුත් ඒ දෙයට අකමැති වෙන ක්ලේයා එසෑන්ට කියන්නේ මේ ප්‍රශ්න විසඳන්න ඕන නම් තියෙන එකම විදිය ඔයා ගිහින් පොලිසියට බාර වෙන එකයි කියලයි. ඒත් ඉතින් මෙච්චර දේවල් ගොඩක් කරේ නිකම්ම පොලිසියට බාර වෙන්න නෙවෙයිනේ. බෙන්ජමින් මුණ ගැහුණාම බෙන්ජමිනුත් අහනවා එසෑන් මොකක්ද හිතුවේ? ඔයා එහෙම කිව්වාම එයා නිකම්මවත් එක්ක එයි කියලාද? මේ අවුරුද්ද පුරාවට මෙයාගේ ජීවිතේ තිබුණේ කොහොමද කියලා ඔයාට මතක ඇතිනේ. හැම සතියකම වගේ ක්ලේයා පත්තරේ මුල් පිටුවෙත් ඉන්නවා. හරි දැන් මොකද්ද කරන්නේ? මට සැලස්මක් තියෙනවා බෙන්. ඒත් ඒක අවදානම් උපක්‍රමශීලී වගේම භයානකයි. ඒක ලොකු වැඩක් බෙන්. ඒ වගේම මේක පටන් ගන්නේ මෙන්න මේකෙන්. ඒත් එක්කම අපිට අතීතයේ සිද්ධියක් පෙන්නනවා. එදා දවසේ එසෑන් බ්ලැක් පර්ල් එකත් අරගෙන පලා යමින් නිද්දී පොලිසියෙන් ඔහුව අල්ලගන්න සිදුවීමක්. ඒක තමයි මගේ වෙච්ච එකම අසාර්ථක වීම. දැන් මං ඒ අසාර්ථකත්වය ආයෙත් නිවැරදි කරන්න ඕන. ඉතින් මේ කරන්න යන අලුත් වැඩේට බෙන්ජමින්ගේ සහාය අනිවාර්යෙන් ඕනි වෙනවා. එසෑන් ඩියොප් කියන්නේ වීරයෙක්ද අපරාධකාරයෙක්ද කියන එක තාම ආයෙත් ප්‍රංශ රජයෙන් ඒකට තීරණයක් අරගෙන නැහැ. මාධ්‍යවේදී කණ්ඩායම්වල පවා එසෑන් ඩියොප් තමයි එයාලගේ සිරස්තලේ ආයෙතින් පත්තරේ දැම්මාම පත්තර උණු කැවුම් වගේ විකිනෙන්නේ. මේ අතරපාරේ එසෑන් ලිපි කරුවෙක් විදියට ලියුමකුත් අරගෙන එනවා ප්‍රංශයේ පිහිටා තියෙන විශේෂ ස්ථානයකට. කරුණාකරලා ඔයාගේ හිස්වැසම ගලවනවද? මං ආවේ ලියුම බාර දෙන්න විතරයි. ඉතින් ලියුම සයින් කරන්න මේ ගෑනු කෙනත් එක්ක ඉන්න තැනට ආවම ඒ කෙනා එසෑන්ව දකින්නවත් එක්ක හොඳටම බය වෙනවා. ඉතින් නෑ මෙතනදී එලාම් නාද කරන්න හදද්දී එසෑන් හරි අපූර්වට මේ ගෑනු කෙනාව රවට්ටලා ඒ තමන් නොවන බව අඟවනවා. මගේ ඇස් දුඹුරු පාටයි. ඒත් එයාගේ ඇස් එහෙම නෙවෙයි. හොඳට බලන්නකෝ. එසෑන් කියන්නේ කතාබහෙන් මිනිස්සුන්ව රවට්ටන්න හරි දක්ෂ මිනිහෙක්. ඉතින් ලියුමත් බාර දීලා එසෑන් ඔය විදිහට කිසිම ප්‍රශ්නකින් තොරව මෙතනින් පිට වෙනවා. අනතුරු අර ගෑනු කෙනා මේ ලියුම ප්‍රධානියට බාර දෙන්න යනකොට තමයි අපි දකින්නේ මේ ස්ථානය තුළ තමයි මේ වෙද්දී බ්ලැක් පර්ල් එක සුරක්ෂිත කරලා තියෙන කියන එක. මෙතන තියෙන හැම රන් භාණ්ඩයකටම වඩා ඒක වටිනවා. ඉතින් මේ විදිහට ලියුම ප්‍රධානිතුමාගේ අතට ලැබුණාම තමයි එයා ගැඟට හීන් දාඩිය දාන්න ගන්නේ. අනේ දෙවියනේ කියාගෙන ඔහු එතන
එතනම් වාඩි වෙනවා. ඒගා මොහොතේ පොලිසියෙන් මේ ස්ථානයට එනකොටත් ස්වැට් කණ්ඩායමක් දැනටමත් ඇවිල්ලා කමාන්ඩර් ෆීලික්ස් ස්වැට් ටීම් එකෙන්. ඉතින් කමාන්ඩර් දැනටමත් තමන්ගේ බටහින්න මේ ස්ථානයේ ආරක්ෂාවට දාලායි තියෙන්නේ. දැන් අපි බලමු අර ලියුමේ මොකද්ද මෙච්චරටම තිබ්බේ කියලා. ගරු ඉම්බර්ට් මහතා ඔබ සුවෙන් ඇතයි සිතමි. ඔබේ කොණ්ඩ මොස්තරේ සිද්ධ කරු ශිල්පියා ඒක හොඳින් කරලා තියෙනවා. සොරකමකට ලක් වෙනවා කියන්නේ අප්‍රසන්න අත්දැකීමක්. ඒක නිසා ඒකට කලින්ම සූදානම් වෙන එක හොඳයි කියලා මට හැඟෙනවා. ඉතින් ඒක නිසා මම කලින්ම අන්තර හැඟවීමක් කරන්න හිතුවා. ඔබේ කළු මුතුවැටේ සොරකම් කරන්න මම බලාපොරොත්තු වෙනවා. කලින් කියලාම වැඩේ දෙනවා කියන්නේ මෙන්න මෙයාට තමයි. මම මේ දෙසැම්බර් 3 වෙනිදා හරියටම රාත්‍රී 10ට සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔන්න ඔය පණිවිඩය තමයි එසෑන්ගේ ලියුමේ තියෙන්නේ. පොඩ්ඩක් හිතලා බලන්නකෝ ඉතින් එසෑන්ට කොහොම අයියක් තියෙන්න ඕනේද කියලා තමන්ම ඇවිල්ලා ලියුම මේ විදියට බාර දීලා යන්න. පොලිසියටත් ඒක තමයි තියෙන ලොකුම පුදුමේ. ඊගාවට නිලධාරීන් ඇවිල්ලා CCTV දර්ශන පරීක්ෂා කරන්න පටන් ගන්නවා. බලන්නකෝ එසෑන් හරි අපූර්වට ඇවිල්ලා යන විදිය. මිත්‍රවරුනි වන්නේ ගැන පුංචි දැනුවත් කිරීමක් කරන්නයි හදන්නේ. ඔන්න ඉතින් මේ මාසේ ලෝකෙ ලොකුම ලීග් තරඟාවලිය වන IPL මැචස් පටන් ගන්නයි හදන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් මේ තරඟ බලන අතරතුර ඒවට ලන්සු තියන්න. උදාහරණයක් විදිහට ගත්තොත් ක්‍රිකට් මැච් එක කවුද දිනන්නේ? කවුද වැඩිම ලකුණු රැස් කරගන්නේ? වගේ දේවල් අනුමාන කරලා ඔයාලට මුදල් තෑගි විතරක් නෙමෙයි iPhones, BMW cars, laptops වගේ ගොඩක් දේවල් වල ජයග්‍රහණය කරගන්න පුළුවන්. තව ඔයාලට මේක ඇතුළේ ප්ලේ කරන්න පොඩි ගේම්ස් ඕන තරම් තියෙනවා. රෙජිස්ට්‍රේෂන් එක මතක් කරලා චාරිකාව 66 කියන ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරලා බෝනස් එකක් අරගන්න. තවත් විශේෂ අවස්ථාවක් ගැන ඔයාලට කියන්නයි හදන්නේ. චාරිකාව 66 කියන ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරලා අලුතෙන් රෙජිස්ටර් වෙන 5 දෙනෙකුට රුපියල් 1000 ගානේ ෆස්ට් ඩිපොසිට් 5ක් අපි ගන්න ලබා දෙනවා. වැඩි විස්තර දැනගන්න පහළ තියෙන WhatsApp channel එකට join වෙලා ඉන්න. මේකට ඔයාලට සල්ලි දාන්න වගේම සල්ලි ගන්නත් හරිම ලේසි. iPay, UPay, සම්පත් විශ්ව බැංක් ට්‍රාන්ස්ෆර් කරලා හරි ඔයාලට සල්ලි දාන්න වගේම ඔයා දිනන සල්ලි ඔයාලට බොහොම පහසුවෙන් අරගන්නත් පුළුවන්. කමෙන්ට් එකේ පින් කරලා වැඩි විස්තර චෙක් කරලා බලන්න. මේ අතරවාරේ කතා වෙතනවා රාහුල්ට බාස්කට් බෝල් සෙල්ලම් කරමින් ඉන්නකොටත් අනිත් ළමයි රාහුල්ට තාත්තා ගැන කියමින් විහිළු කරනවා. මේ සිද්ධ වෙන දේවල් දිහා එසෑන් බොහොම කෝපයකින් බලාගෙන ඉන්නේ. සෝෆියා දැන් මේ අලුත් කේස් එකේ විස්තර ටිකත් අරගෙන අපේ තවත් ලූපින් රසිකයෙක් වෙන යූසොෆ්ව හොයාගෙන එනවා. යූසොෆ් තාමත් එසෑන් ගැන හොයන එක නම් නවත්තලා නැහැ. ඉතින් ඔහු ලූපින්ගේ පොතේ තියෙන විදියට මේ සිද්ධ වෙන දේවල් ගලපන්න උත්සාහ කරනවා. බලමුකෝ මේ පාර යූසොෆ් කොච්චර දුරකට දේවල් හොයාගනීද කියලා. එයා අපිත් එක්ක සෙල්ලම් කරන්න වගේ හදන්නේ. මේ ලියුම ගැන වෙන කවුත් දන්නේ. වෙන කවුරුත් නැහැ. ඒ තව ටික වෙලාවක් යනකම් විතරයි. මෙන්න අර ලියුම මාධ්‍යවේදී කණ්ඩායමකට ගෙඩිය පිටින් ලැබිලා. ඉතින් මුළු රට පුරාම මේ සිද්ධ වෙන්න තියෙන මංකොල්ලේ ගැන නිවුස් එක ලැබු ගින්නක් වගේ පැතිරලා යනවා. සෝෆියායි කට්ටියටයි නිවුස් දාගෙනකොට එපා වෙනවා. මොකද මේ මාධ්‍යකාරයොත් එක්ක කිසි දෙයක් හොරෙන් කරන්න බෑනේ. මේ අතරපාරේ කමාන්ඩර් ඉම්බර්ට් එක්ක එනවා බිල්ඩින් එකේ ආරක්ෂාව ගැන බලන්න. අපිට මෙතන කැමරා 43ක් තියෙනවා. ඒ වගේම සෑම කැමරාවකම චලන සංවේදකයක් තියෙනවා. මොනහරි කේත තියෙනවද? අංක 4කින් යුක්ත කේතයක්. සෑම තොරකටම එකම එක. එහෙනම් දැන් මේ කේතේ වෙනස් කරන්න ඕන. මොකද එයා එක සැරයක් මේක ඇතුළට ආපු නිසා එයා අපි දිහා දැනටමත් බලන් ඉන්නවත් දන්නෙත් නැහැ. ඉතින් කමාන්ඩර් කිව්ව විදිහට මේ මිනිස්සයා අලුත් කේතයක් ඇතුළත් කරනවා. ඊගාවට මේ දෙන්න එන්නේ බ්ලැක් පර්ල් එක තියෙන තැනටයි. අපේ ඔක්කොම මැනික් වලට වඩා මේක වටිනවා. මුතුවැටේ වෙඩිනවා තියෙන වීදුරුවක් පිටිපස්සෙන් තියන්න ඕන. කමාන්ඩරේ කතාව කියනකොට තමයි මේ කෙනා මේ ස්ථානයේ තියෙන ආරක්ෂාව පෙන්වන්න ගන්නෙ. ඉතින් ඔය විදිහට ආරක්ෂක පද්ධතිය ඔන් කරාම පර්ල් එක වටා ලේසර් කදම්බ වගේක් ඔය විදිහට එල්ල වෙනවා. ඉතින් කවුරු හරි මේක ස්පර්ශ කරොත් අනුතරංගයේ මේ සංඥා ඒ වෙලාවෙම නාත වෙනවා. කොහොම හරි අන්තිමේට කමාන්ඩර් කියනවා මේකේ ආරක්ෂාව මන් තවත් වැඩි කරන්න මගේ බටයින්ම මේ ස්ථානයේ වටේට දාලා තියෙනවා කියලා. බය වෙන්න එපා ප්‍රධානීතුමා. මේක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. මොකද මේ මුතුවැටයට ප්‍රංශ රජයත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. ඉතින් මංකොල්ලේ දවසත් මේ විදියට උදා වෙනවා. කට්ටියම දැන් එසෑන් එනකන් සූදානමින් බලාගෙන ඉන්නේ. ටික වෙලාවකින් නිලධාරිනියක් ඇවිල්ලා සෝෆියා වෙක් කරගෙන යනවා පොඩි දෙයක් පෙන්වන්න තියෙනවා කියලා. බල්කනිය ගාට ඇවිල්ලා බලනකොට තමයි මරු වැඩක් වෙලා තියෙන්නේ. මිනිස්සු 100 ගණනක් අද දවසේ එයාලගේ රොබින් හුඩ් බලන්න මේ ස්ථානයට ඇවිල්ලා. සමාජය තුල ඉන්න සමහර මිනිස් කණ්ඩායම් වලට එසෑන් ඩියොප් කියන්නේ හොරෙක් නෙවෙයි. ඔවුන්ට එසෑන් ඩියොප් කියන්නේ රොබින් හුඩ් කෙනෙක්. මොකද එසෑන් තමන් හොරකම් කරපුවා මිනිස්සුන්ට බෙදලා දුන්නා. මේ වගේ තත්ත්වයක් එක්ක මේ වගේ මිනිස්සු ගොඩක් පාලනය කරනවා කියන එක පොලිසියට ලොකු අභියෝගයක්. ඉතින් ටික වෙලාවකින් කමාන්ඩර් ස්වැට් කණ්ඩායම කැඳවනවා. ඔවුන් මේ විදියට ශාලාවට ඇතුල් වෙලා තම තමන්ට අදාළ ස්ථාන වලට ගිහින් ස්ථානගත වෙනවා. මිත්‍රවරුනි මේ සිද්ධ වෙන දේවල් දිහා හොඳට බලාගෙන ඉන්න. එතකොට දේවල් තේරෙයි. මොකද කතාවේ තියෙන හැම සීක්‍රට් පොයින්ට් එකක්ම මම කියලා වැඩක් නැහැ නේ. ඉතින් මේ අතරවාරයේ යූසොෆ් එසෑන් නිකාට කරන දේ ගැන කල්පනා කරමින් මංකොල්ලේ සිද්ධ වෙන යන ස්ථානයේ වෙතට එනවා. ඒත් එක්කම කතාවේ ෆ්‍රේම් එක පොඩ්ඩක් අතීතයට ඇදෙනවා මිත්‍රවරුනි. එසෑන් තමන් පරණ හිටපු නිවසට ආයෙත් එනවා. තමන්ට ලියුම් වගේක් ඒ ඇඩ්‍රස් එකට ඇවිල්ලා තියෙන නිසා. ඉතින් තමන් හිටපු ගෙදර දැන් ඉන්න මිනිසයාගෙන් ඒ ලියුම් ටිකත් එසෑන් ඔය විදිහට ඉල්ල ගන්නවා. මේ ලියුම් අතරේ ඊටාම වැදගත් ලියුමක් තියෙනවා. ඒ ලියුම ඇවිල්ලා තියෙන්නේ එසෑන්ගේ අම්මගෙනුයි. සනීට කියන්න මං එයාට ආදරේ කියලා. ඒත් එයා මං නැතුව හොඳින් ඉඳීවි. මෙහෙත් එක්කම කවුද කොල්ලෙක් ඇවිල්ලා එසෑන් ඔය විදිහට අල්ල ගන්නවා. ඉතින් මේ ඇවිල්ලා එසෑන්ගේ පරණ යාළුවෙක්. මිනිහාගේ නම තමයි බ්‍රූනෝ. කාලෙකින් තමයි යාළුවෝ දෙන්නෙකුට මුණ ගැහුනේ. ඉතින් බ්‍රූනෝ එසෑන්වත්
එක් කරගෙන එයාලා ගෙදරට එනවා. මොකද අද දවසේ තමයි ෆයිනල් එකට කලින් ෆුට්බෝල් මැච් එක තියෙන්නේ. ඉතින් තරගේ නරඹමින් ඉන්නකොට එසන් තමන්ගේ යාළුවකින් අහනවා තමන්ට මේ ටික දවසක් ඉන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ දෙයට බ්‍රූනෝගේ වගේම එයාගේ නංගිගෙත් කිසිම අකමැත්තක් නැහැ. මේ වෙද්දි සුරක්ෂිතාගාරය තුල ආරක්ෂාව බොහෝ සෙයින් තද කරලායි තියෙන්නේ. බටයින් ඔය විදිහට ඒවට රැස්සලා ඉන්නකොට එලාම් පද්ධතියත් මේ ආකාරයෙන් සක්‍රිය කරනවා. එහෙනම් ඉතින් බලමු අද රාත්‍රියේ මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා. මිනිස්සුන්ගේ ජයഘോഷාව එන්න වැඩි වෙනවා. ඒ වගේ මුළු ප්‍රංශයේම අවධානය අද දවසේ යොමු වෙලා තියෙන්නේ එසන් මේ සිද්ධ කරන්න යන මංකොල්ලේටයි. ඉතින් මේ විදිහට රෑ 10 උදා වෙන අවසාන තප්පර 10 තියෙනකොට මිනිස්සු 10 ඉඳන් එකට කවුන්ට්ඩවුන් එකක් කරන්න පටන් ගන්නවා. කවුන්ට්ඩවුන් එක අවසන් වෙනවත් එක්කම කිසිම වෙනස්කමක් කට්ටියට දකින්න ලැබෙන්නේ නැහැ. බ්ලැක් පර්ල් එකක් තාමත් ඒ තියෙන තැනම තියෙනවා. මේ කට්ටියට තව ටිකකින් හાર્ට් ඇටැක් ඇදිලා නතර වෙන්නේ. ඉතින් හැමෝම වගේ සතුටු වෙන්න ගන්නවා මංකොල්ලයක් සිද්ධ නොවුනට. ඒ ඉතින් පොඩි වෙලාවයි. තව තප්පර කීපයක් යනකොට මෙන්න එක පාටම මුළු පද්ධතියම ලාම් නාද වෙන්න පටන් ගන්නවා. දැන් තමයි මිත්‍රෝනි සෙල්ලම් පටන් ගන්නෙ. ඕනේ හොරෙක්ට තප්පරයක් දෙකක් එහෙම වෙනවා තමයි ඉතින් නේද? ඉතින් ආරක්ෂක කණ්ඩායම ඇවිල්ලා බලනකොටත් මුතු අතුරුදහන් සෝෆියා මෙතන හිටපු නිලධාරීන්ගේ මාස්කුත් ගලව පරීක්ෂා කරන්න ගන්නවා. මේ අතරවාරේ හොඳට බය වෙලා ඉන්න කලමනාකාරතුමා විශේෂ දෙයක් දකිනවා. ඔහු දකින එක් ස්වැට් පටේක් දොරවල් වල කේතයන් පාවිච්චි කරමින් ওই විදිහට ගමන් කරනවා. ඉතින් ඔහු ඉක්මනට මේ ගැන සෝෆියාව දැනුවත් කරනවා. ඉතින් මෙච්චර වෙලාවක් ස්වැට් බටේක් විදිහට ඇඳන් හිටිය මිත්‍රවරුනි ඒ මහත්මා කොල්ලකරුයි. එසන් තමගේ කිට් එක මේ විදිහට මාරු කරගatti සෝෆියා ඇතුළු කට්ටියම ඔහුව හොයාගෙන ඔහු ඉන්න ස්ථානයට එනවා. ඒත් කට්ටියට මෙතනින් එහාට යන්න විදියක් නැහැ. මොකද කවුරු හරි විසින් කේතේ වෙනස් කළා. මේ අතරවාරේ කමාන්ඩ් වෙනම දිහාවකට ඔය විදිහට ගමන් කරනවා. මිනිස්සු බැරියර් කඩාගෙන ටිකෙන් ටික ඉදිරියට ඇදෙනවා. කොහොමරි මිත්‍රවරුනි එසන් මේ විදිහට පලා යමින් ඉන්නකොට ඔහු එක පාටම කමාන්ඩ් සහ තවත් නිලධාරියෙක් ඇවිල්ලා අල්ල ගන්නවා. ඉතින් මේ තමයි එසන්ගේ ජීවිතේ ඔහු අහුවෙච්ච දෙවෙනි වතාව. එසන් ඩියොප්ගේ සෙල්ලම් අතින් ඔක්කොම ඉවර වෙයි වගේ. ඉතින් සෙනක අතරින් මුළු ප්‍රංශයටම පේන්න එසන් ඩියොප් මේ විදිහට අරගෙන ඇවිල්ලා පොලිස් වාහනයකක් දාගෙන අරගෙන යනවා. මේත් එක්කම කතාවේ ෆ්‍රේම් එක ඇදෙනවා මිත්‍රවරුනි. සති කිහිපයකට පෙර සිද්ධ වෙච්ච සිද්ධියකට එසන් මේ ආවේ තමන්ගේ පරණ යාළුවා වෙන බ්‍රූනෝ මුණ ගැහෙන්නයි. බ්‍රූනෝ ඉන්නවද? ඔයාට කොහෙන්ද අයියක් ආවේ මෙහාට එන්න? ඔයා මොකද්ද කරන්න කියලා මන් දන්නේ. ඒ ඉක්මනට ඇතුළට එන්න. කොහමරි ටික වෙලාවකින් මේ බ්‍රූනෝ කියන ආදයා නිවසට එනවා. හොඳට ඇස්සරලා බලන්නකෝ ටිකක් දැකලා පුරුදුයිද කියලා. මම මෙහෙට ආවේ මගේ ණය ගෙවන්න. මට යෝජනාවක් තියෙනවා. එහෙනම් දැන් අපි බලමු මිත්‍රවරුනි මේ සැලැස්ම කොහොමද සිද්ධ වුනේ කියන එක. ඉතින් මේක තමයි සැලැස්ම. හෙට පාන්තරම මම මුණ ගැහෙන්න. ප්ලාස් වෙන්ඩෝම් වලදී. ඉතින් බෙන්ජමින් එසන් වගේම බ්‍රූනෝ ওই විදිහට එකට මුණ ගැහිලා කනුව ඇතුලේ එයාලගේ සැඟවෙන ස්ථානයට යනවා. අනතුරුව හෙඩ්ෆෝන් වගේක් දීලා බ්‍රූනෝට එයාට අදාළ කිට් එකක් ලබා දෙනවා. ඔයා මෑතකදී මාරු කරපු ස්වැට් අනදෙන් නිලධාරියෙක් විදියට පෙනී සිටින්න ඕනි. මෙහෙම මේ පාලනය අතට ගන්න. ඉතින් මේ වැඩේ බ්‍රූනෝ හරි අපූර්වවට සිද්ධ කළා. ඔයා තමයි මගේ ඇස්සා කන් වෙන්නේ. මට ඇහෙන විදියට ඔයාගේ බැච් එක හදන්න. හොඳයි. ඇතුළට යන්න. කලමනාකරුවා හම්බ වෙන්න. ඉතින් ඔය විදිහට තමයි බ්‍රූනෝගේ උදව්වෙන් පද්ධතිය සම්පූර්ණම ආරක්ෂාව ගැන එසෑන් අකුරක් නැර දැනගත්තේ. ඒ වගේම අර කේතේ මාරු කරන්න කියපු එකත් මෙයාලගෙන් වැඩක්. ඒක කරේ කේතේ මාරු කරන වෙලාවේ එසෑන්ට ඒක බලා ගන්නයි. ඔයා කියන බොරුව ලොකු වෙන තරමට කල්මනාකාරතුමා ඔයාව විශ්වාස කරනවා. අන්න ඒකට තමයි අර ජාතික ආරක්ෂාව ගැන කතාවක් කිව්වේ. එතකොට අර මාධ්‍යවේදී කණ්ඩායමටත් අර ලියුම කියපු එකත් එසෑන්ගෙන් වැඩක්. ඒක සිද්ධ කරේ මංගොල්ලේ සිද්ධ වෙන වෙලාවේ මිනිසුන් එතනට පුරවන්නයි. අනතුරු ස්වැට් බටින් ඒ වෙලාවේ බිල්ඩින් එකට ඇතුල් වෙන්න යද්දී සෙනග අතරින් තමයි එසෑන් ස්වැට් බටෙක් විදියට ඇඳගෙන එයාලත් එක්ක එකට සම්බන්ධ වුණේ. අනතුරු රාත්‍රී 10 උදා වෙලා තප්පර කීපයක් ගියාට පස්සේ එසෑන් ওই විදියට මුතුව ඉක්මනින් අරගන්නවා. අනතුරු සෝෆියායි නිලධාරීනුයි මෙතනට එනකොටම එසෑන් එයාගේ ඇඟෙත් තැප්පිලා තමයි මෙතනින් පිට වෙලා යන්නේ. දෙවෙනි අතියට පලා යාම. හරියට කේතේ තිබුණොත් ඔයාට ඕනි මුදලක් අරින්න පුළුවන්. ඒ වගේම ඔයා අනපේක්ෂිත අමුත්තන්ව මගහරින්න ඕනි. අන්න ඒකට තමයි එසෑන් කෝඩ් එකත් වෙනස් කරේ. මතකද ඒ වෙලාවේ කෝඩ් එක වැඩ කරන්නේ නැතුව ගියා. ඊට පස්සේ කමාන්ඩ්ත් මෙතනින් වෙනම කැඩලා ගියා. අවසාන වශයෙන් තුන්වෙනි අදියර ඔයා ලැබිලා මාව අල්ල ගන්න ඕනි. ඉතින් එතනට එසෑන් වල්ල ගන්න ආව මිත්‍රවරුනි බ්‍රූනෝයි බෙන්ජමිනුයි. ඊට පස්සේ පිටිපස්ස දොරෙන් මිනිස්සුන්ටත් පේන්නම එසෑන්වත් අරගෙන පිට වෙලා යනවා. එසෑන්ව කාර් එක ඇතුළට දැම්මෙත් මිත්‍රවරුනි මහාංචෝ ගලවලයි. ඉතින් ওই විදියට තමයි යාළුවෝ ටික එකතු වෙලා ආරුම පුදුම විදිහේ මංකොල්ලයක් සිද්ධ කරේ. දැන් තියෙන සැලැස්ම ඒකාව කොටස දියත් කරන එකයි. එසෑන් මේ දෙන්නට යාළුවගේ අදාළ ස්ථාන වලට යන්න කියලා එක තැනකින් බහිනවා. අනතුරුව වටපිටාවත් බලලා එසෑන් ওই පලංචිය දිගේ උඩ නගින්න පටන් ගන්නවා. බිල්ඩින් එකට නගපු එසෑන්ව ස්නයිපර්ස්ලා මේ වෙලාවේ දකිනවා. ප්‍රධානීතුමියකින් අන ඉල්ලුවත් සෝෆියා මේ වෙලාවේ කියනවා ඒත් යා මේ වෙලාවේ ප්‍රවාහනය කරන්න කියලා. කොහමරි ස්නයිපර්ස්ලාගේ මානෙන් එසෑන් ඉවත් වෙනවා. නමුත් පොලිසියත් දැන් ඔහු පස්සෙන් පන්නන්න අරගෙනයි තියෙන්නේ. මොකද අර ප්‍රවාහනය කරපු වාහනය ගැන කිසිම විස්තරයක් හොයාගන්න නැහැ. ඉතින් දැන් එසෑන් හදන්නේ මේ බිල්ඩින් දෙක හරහා පනින්නයි. ඉතින් ඔහු මේ විදියට ගැම්මක් අරගෙන බිල්ඩින් එක හරහා පැන්නත් එසෑන් ඔය විදියට වැටෙන්න නැතුව අල්ලගන්නේ 99.9. ඒත් අවාසනාවට ඔහුට වැඩි වෙලාවක් එතන ඉන්න හම්බෙන්නේ නැහැ. ඔහු එක පාටම බිමට ඔය විදියට ඇදගෙන වැටෙනවා. මේත් එක්ක මේ දේ දකින මිනිස්සු එසෑන් ඇවිල්ලා වට කර ගන්නවා.
ඉතින් මිත්‍රවරුනි මේ තුෂ්ණින් භූත වෙන සිද්ධියත් එක්ක මං කතාව අදට නවත්තනවා. ඇත්තට මෙසාන්ට මොකද්ද වෙන්නේ නැත්තේ? මෙච්චර උඩකින් නම් මිනිහෙක් වැටුනොත් අනිවාර්යෙන්ම මැරෙනවා. ඒ දේවල් දැනගන්න ඕනි නම් මතකතෝ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් මිත්‍රවරුනි ලූපින් නීකා පරිච්ඡේදයෙන් ඉක්මනින්ම හමු වෙන බලාපොරොත්තුවෙන් මං අදට සමු ගන්නවා. සියලු දෙනාටම ජය වේවා.